ප්‍රශ්නේ තමන්ගේ වෙන තාක්කල් පිළිතුර දාර්ශනිකයි. මොකද්ද මම මේක අල්ලගත්තේ? මොකද්ද මේ? දැන් හිතන්න තමන්ගේ පවුලේ හරි තමන්ගේ කවුරු හරි කෙනෙක් ළඟම කෙනෙක් විෂ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. එතකොට හිතන්න පුදුම වදයක් කියමුකෝ මෙයාගෙන්. මෙයා පුදුම වදයක්, මෙයාගෙන් තියෙන කරදරයක්, පවුලේට කරදරයක්, ලැජ්ජයි, ඒ වගේ තමයි සමාජයට වදයක්. නමුත් මේක මොකක්ද මේ ව්‍යසනය? මේ ව්‍යසනය නවත්තන්න ඕනි නැද්ද? ප්‍රශ්නේ තමන්ගේ වෙන තාක්කල් පිළිතුර දාර්ශනිකයි කියන්නේ ඒකයි. අපිට කියන අනේ ඉතින් මම ගහන්නේ නැනේ, අපේ පවුලේ නම් කවුරුත් බොන්නේ නැවුවා. මම බොන්නෙත් නෑ, අපේ කවුරුත් බොන්නේ නෑ. මොකටද අපි මේ වෙනුවෙන් කතා කරන්නේ? අපිට වැඩක් නෑ, සමාජ මිනිස්සු මොනවා කරත්, කොල්ලෝ කෙල්ලෝ මොනවා කරගත්තත් අපිට වැඩක් නෑ කියලා කට වහගෙන ඉන්න පුළුවන්. තවට වෙන එකකුත් කියවෙනවා. ඉතින් කට වහගෙන ඉන්න පුළුවන්. නමුත් එහෙම කරන්න බෑ. වගකිය යුතු තරුණ පිරිසක් විදියට, වගකිය යුතු ශ්‍රී ලාංකික මහ ජනතාව විදියට අපි ඉදිරි අනාගතය, අපි ඉදිරි පැවැත්ම, අපි ඉදිරි ළමයි නේද? මේකට ඉස්කෝල ළමයිනුත් මේ අබ්බැහි වෙලා තියෙනවනේ. ඒක කොච්චර මේ කනගාටුදායක එකක්ද? අපේ රටේ අනාගතය ගැන අපේ රටේ වෙනුවෙන් අපේ රටට ආදරය කරන අය මේකට අනිවාර්යෙන් මේක නැත්තම් නැති කරන්න ඕනි කියන මතයේ තමයි ඉන්නේ. කවුරුත් මං හිතන්නේ නැහැ තමන්ගේ පවුල්ලේවත් තමන්වත් මේවට ඇබ්බැහි වෙලා නැහැ. නමුත් අපි කට වහගෙන ඉන්න ඕනි කියලා මේ හිතන කවුරුත් මං හිතන්නේ නැහැ ඉන්න වැති කියලා. ඉතින් අපි ජනාධිපතිතුමා, අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව මේ යන වැඩපිළිවෙල මුළු රටක්ම එකතු වෙලා මේ කරන ක්‍රියාදහමය අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනි. මේක නැත්තරම නැති කරලා මේ ශ්‍රී ලංකා භූමියෙන් මේක නැත්තරම නැති කරලා අපේ රටේ අනාගතය අපි ආරක්ෂා කරගන්න ඕනි. මොකද හේතුව සමහරක් විට මම ගත්තේ මේක මොකද්ද? ප්‍රශ්නේ තමන්ගේ වෙන තාකල් පිළිතුර දාර්ශනිකයි වගේ ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් ඉන්න හොඳ නෑ. එහෙම වුණොත් පිළිතුර මොකක් වෙයිද කියලා හිතා ගන්න බැරි නිසා අපි මේකට විරුද්ධ වෙන්න ඕනි. මේක නැත්තරම නැති ගන්න ඕනි. ජනාධිපතිතුමා ඇතුළු රජයට සහයෝගය දෙන මහ ජනතාව විදිහට අපි සියලුම දෙනාව එකතු වෙලා මේක තුරන් කරලා දාන්න ඕනි. මේ ගැන පැමිණිලි කරන්න ඕන දුරකථන අංකයකුත් තියෙනවා 18යි 18ට මේකට පැමිණිලි කරලා ඕගොල්ලෝගේ ප්‍රදේශය හරි ඕගොල්ලෝ කවුරු හරි මොකක් හරි දෙයක් පැමිණිලා තියෙනවා නම් 18යි 18ට අනිවාර්යයෙන් කතා කරලා කියන්න. අපේ වගකීමක් ඒක. අපි ශ්‍රී ලාංකික විදිහට මේ වැඩපිළිවෙලෙදී එකට එකතු වෙලා ඉමු කියන එකත් ඉල්ලා සිටිනවා. අනිත් උන්ට කියන්නේ වහාම ඉවත් වෙනු එච්චරයි. ජය වෙන්න ඕනි සියලුම ශ්‍රී ලාංකිකයන්ට.